Hi guys! ඔන්න මම අද වීඩියෝ එකක් අරගෙන ආව එළවලු රොටි හදන හැටි. කාලෙකින් අපිට තේ බොන්න මොනවා හරි හදන්නත් බැරි වෙච්ච නිසා ඔය විදිහට එළවලු රොටියක් හදනවා. ඒකට මම මුලින්ම පාන් පිටි ලුණු දාලා පොල් තෙල් ටිකක් දාලා වතුර ටිකක් දාලා මික්ස් කරගන්නවා. ඉතින් යාළුවනේ මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා. මම YouTube එකට ගොඩක් අලුත්. මම මෑතකදී තමයි මේ ඇක්ටිව් විදියට වීඩියෝස් දාන්න ගත්තේ. ඉතින් මාව සබස්ක්‍රයිබ් කරලා මගේ වීඩියෝස් වලට ලයික් කමෙන්ට් කරලා ඔයාලා මාත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා. හරි ඒත් එක්කම මම දැන් මගේ ඩෝ එක අනලා ඉවරයි. මේක දැන් ගොඩක් වෙලාවක් ඇනුවා මම කතාවත් එක්ක. ඔය විදිහට අර ගොඩක් සොෆ්ට් බෝල් එකක් එනකන් ඔයාලා ඒක අනා ගන්න. ඒක අපේ අතට තේරෙනවා. ඔය විදිහට පොඩි පොඩි බෝල වලට ඒක ආයි නැවත කඩලා අපි වර්ණ භාජනයට දාලා තියාගමු. ඒත් එක්ක මම ඒකට තෙල් එකතු කරනවා. මම ඔලිව් තෙල් තමයි එකතු කරේ. අපිට තියෙන විදිහට පොල් තෙල්, ඔලිව් තෙල්, ඒ කැමති තෙල් එකක් අපිට එකතු කරනකොට ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ওই විදිහට ඔක මම තියලා වහලා ඊළඟට මගේ මිශ්‍රණය හදාගන්න යනවා. මම මිශ්‍රණයට බීලුණු ගෙඩියක්, අවු මිරිස්, එතකොට ලීක්ස් කපලා ගත්තා. ඒ වගේම තම්බ ගත්ත අල, තොන්නෝ, තොන්නෝ කියන්නේ සැමන් එකතු කරනවා. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා ඔය වගේ තෙල් ටික එකතු කරනවා. මම තෙල් එකතු කරේ අපේ සැමන් එකේ තියෙන ඔලිව් තෙල් එක. මොකද ඒක ටිකක් රසයි, තව ටිකක් රස වෙන්න. ඊට පස්සේ මම ඒකට ලුණු, ඕ මිරිස් ටික එකතු කරලා හරදමුංගු ටිකක් 3-5 ගම් මිරිස්, කෑලි මිරිස් එකතු කරලා ලුණුත් එකතු කරලා ඒත් එක්ක මම කලින් තම්බගත්ත අල, තොන්නෝ, කලින් කපපු ලීක්ස් ටික එකතු කරලා හොඳින් මික්ස් කරලා අවසානයේටම ලිප් ඔෆ් කරලා දෙහි ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ මම තෙල් ගාගත්ත මගේ කටින් බෝඩ් එක උඩට අර මං කලින් හදලා තියාගත්ත අපේ පිටි ගුලියක් අරගෙන හොඳින් තුනී කරගන්නවා. ඊට පස්සේ හොඳින් තුනී කරගත්ත මගේ රොටියට මං කලින් හදාගත්ත මිශ්‍රණය දාලා ওই විදියට නවනවා. ඒක නවන විදිය කෙනාට වෙනස් විදියට කරගන්න පුළුවන්. කොහොමත් ඕක පුච්චද්දී ඔය හැඩේ වෙනස් වෙනවා. කොහොමත් ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ තියෙන්නේ මගේ රොටි. හරි ඊළඟට අපි මම ඔය විදිහට තැටියක් තියලා අපි ග්‍රිල් තැටිය තමයි තිබ්බේ. ඒකට තෙල් ටිකක් දාලා මගේ එළවලු රොටි ටික හැම පැත්තක්ම හොඳින් පිච්චෙන විදියට හැම පැත්තටම හරව හොඳින් පුච්ච ගන්නවා. අනිවාර්යයෙන්ම මෙතනදී අපි අතින් ඒක හරවන්න නරකයි. මොකද ඒක එන රස්නෙට අපේ අත අනිවාර්යයෙන්ම පිච්චෙනවා. ඔය මම වගේ හොඳ ආධාරකයක් භාවිතා කරලා ඔයාලා ඒ දේ කරගන්න. ඉතින් මේ තියෙන්නේ අවසානට මං හදපු මගේ එළවලු රොටි ටික. Thank you for watching.